හරිලම මේ ගාන බලන්න මේ 1986 A level ගාන. හරි? සාපේක්ෂ ප්‍රවේගය ගාන අපි දැන් කරන පාඩමට අනුව අපි මේ ගාන හදන්නේ. හරි? 1986 A level මේක මම දාලා තියෙනවා. ඔයාලට දැන් ස්ක්‍රීන් එක ගාන පේන්නේ. හරිද? මේකේ දැන් තියෙනවා මොකද්ද මේ? ප්‍රියාසර කාල සම්බන්ධ ගැටලු. හරි? ප්ලේන් එක ගමන් මාර්ගයක් පිළිබඳ ගානක් නේ ළමයි මේක. හරිද? මේක සාපේක්ෂ ප්‍රවේග පාඩමේ ප්‍රියාසර කාල සම්බන්ධ ගැටලු වලට යටතේ තමයි ඉගෙන ගන්න. හරි? දැන් මේක තියෙන පාදයක දිගේ ABCD සමචතුරස්‍රයක පිහිටි ගොන්තර බල 4කි නිශ්චල වාතයේදී ගුවන් යානයක වේගය UA. හරි? නිශ්චල වාතයේදී. ඒ කියන්නේ මොකද්ද? නිශ්චල වාතයේදී නම් නිසල කාල ගුණයකදී අපි කියනවා මේ කියන්නේ සුළඟට සාපේක්ෂවනේ. සුළඟට සාපේක්ෂව ගුවන් යානයේ වේගය UA. හරි? ඊට පස්සේ ඒකාකාර සුළඟක් AB දිශාවට වේගෙන් හමන විට ABCD මගදී නොනවතිය පියාසර කිරීමට ගන්නා කාලය හරි? ඊටව සාමාන්‍ය ගණන්. හරි? ඊට බලන්න මේ සීන් එක. හරි? එහෙනම් කතාවන්න කියන්නම. හරි ඔන්න ABCD කියලා ගොන්තර බල හතරක් තියෙනවලු මේ දින සමතුලස්ත්‍රක ශීර්ෂවලදී සමතුලස්ත්‍රක කොන් හතරදී හරි මේකෙන් දැන් කියනවා මේ මම AB දිශාවට මම මේ පැත්තට දාගන්න පුළුවන් නම් AB මෙතනින් පටන් ගන්න පුළුවන් මම මෙහෙම දාගත්තේ දේශි වෙන්නේ මොකක්ද දන්නවද මේකේ තියෙනවනේ සුළඟක් AB දිශාවට හමනවා කියලා සුළඟක් AB දිශාවට හමනවා හරි මම ගන්නම් සුළඟේ ප්‍රවේගය සුළඟ W කියලා දාලා සුළඟේ ප්‍රවේගය මම ගන්නම්කෝ V කියලා මේක තියෙනවා. හරි මේ යන්නේ AB දිශාවට. ඒ කියන්නේ මේක තියෙනවා. හරි මේ යන්නේ AB දිශාවට. ඒ කියන්නේ මේ පැත්ත තමයි සුළඟ හමන්නේ. හරි. අපි AB කියලා ගත්ත මේ පැත්තනේ. හරි. කවුරු ළමයි A මෙතනින් පටන් ගන්න B පටන් ගත්තොත් එතන AB දිශාව කියන්නේ උතුරු පැත්තට තමයි සුළඟ හමන්නේ. හරි. එහෙම ගත්තොත් උත්තරේ වරදින්නේ නැහැ ළමයි. ඔක්කොටම එන්නේ එකම උත්තරයක් තමයි අන්තිම සම්පූර්ණ කාලයක් නැහනේ. හරි. ඊට පස්සේ මේක කියනවා මේ ගුවන් යානයේ වේගය u කියලා දීලා තියෙනවානේ. ගුවන් යානයේ වේගය u කියලා දීලා තියෙනවා. හරි ප්ලේන් එකට මම p කියලා ගන්නවා. හරි ගුවන් යානයක වේගය නිසල වාතයට දීලා දෙන්නේ. නිසල වාතයට කියන්නේ සුළඟට සාපේක්ෂවනේ. මෙහෙම දීලා තියෙන u කියලා. අපි සාමාන්‍යයෙන් මොකද්ද මේ ප්‍රවේගයේ දිශාව දීලා නැත්තම් මෙහෙම වෘත්තයක ලකුණු කර ගන්නවා ලේසියෙන්නේ. අපි මේක වෘත්තයක් පාවිච්චි කරලා මේක හදන්නේ. හරි වෘත්තයක අරය වෙන විදිහෙන් මේක හදාගන්න. ඒතර මෙයාව වෘත්තයක් පාවිච්චි කරලා මේ u දා ගන්නවා. ගන්න ලේසි වෙන්නේ. හරි දැන් බලමු ගන්න. හරි මුලින්ම මේක ළමයි අපි අර ABCD මගදී කියන යනවා කියලා කියන්නේ ABBCCDDA මේ යන මේ ගමන් මාර්ගය යන්න ගතවන කාලේ නහන්න. හරි අපි මේක ලේසි වෙන්න මොකද කරන්නේ? මුලින්ම අපි මේක කඩා ගමු. AB එක චලිතයක්, BC එක චලිතයක්, CD එක චලිතයක්, DA තව චලිතයක්. හරි මේ චලිත හතර කඩාගෙන මේකට අදාළව මොකද්ද? අපි සාපේක්ෂ ප්‍රවේගයේ මූල ධර්මය දාමු. හරි හරි ඔන්න මම ළමයි A B ඊට පස්සේ B C C D I D A හරි මට කියන්නේ AB චලිතයට අදාළ කොහොමද අපි මේක දාගන්න හරි දැන් ප්ලේන් එක යනවා ළමයි මෙන්න මේ දිශාවේ AB දිශාවේ ප්ලේන් එක යනවා මේ දිශාවේ ප්ලේන් එක යනවා මේ දිශාවේ එහෙනම් මම මොකක්ද මේ කියලා දෙන්නම් ගුවන් තොටුපළවල දිගේ යා කරන රේඛාවේ තමයි පොළොවට සාපේක්ෂව ප්ලේන් එක යන්නේ. ගුවන් තොටුපළවල දිගේ යා කරන රේඛාව තමයි පොළොවට සාපේක්ෂව ප්ලේන් එක යන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් මේ වගේ ගණන් හදද්දී පොළොවට සාපේක්ෂ ප්‍රවේගය යුක්ත කරලා හදන එක ලේසි කියලා දෙනවානේ. පොළොවට සාපේක්ෂ ප්‍රවේගය යුක්ත කරලා හදන එක. පොළොවට සාපේක්ෂව මෙතන ගන්නවා. සුළඟට සාපේක්ෂව ප්ලේන් එක මෙතන එනවා. පොළොවට සාපේක්ෂව පොළොවට සාපේක්ෂව සුළඟ. හරි. දැන් මට කියන්නේ මේ AB චලිතය යනවා නම් A නම් B ට යනවා නම් මෙයා මොකද වෙන්න ඕන? මෙයා මේ දිශාවට එන්න ඕනේ. සම්ප්‍රයුක්ත ප්‍රවේගය මේ පැත්තට තියෙන්න ඕනේ. ඒතර පොළොවට සාපේක්ෂව සුළඟට සාපේක්ෂව ප්ලේන් එකේ ප්‍රවේගය u. දිශාවක් ගන්න u ළමයි. හරි? එයා u. මෙයා මොකද වෙන්නේ? පොළොවට සාපේක්ෂව සුළඟ එයා කොහොම කළත් යන්නේ v. මම කතාව පැහැදිලි. හරි? ඔන්න A නම් B ට චලිතය දාගත්තා. හරි? B නම් C ලියුවොත් මේ සමීකරණයමනේ. එතන මම මේ දත්තර විතර ලියන් යනවා. B නම් සමීකරණ B නම් C ලියුවොත් මේ සමීකරණමයි. මේ සාපේක්ෂව මූල ධර්මයමයි. දත්තර එක්ක කොහොමද දෙන්නේ? ඒතර B නම් C ට යනවා නම් පොළොවට සාපේක්ෂව ප්ලේන් එකේ ප්‍රවේගය කොහෙද දෙන්න? B නම් C ට යනවා. මෙන්න මේ පැත්තනේ. එහෙනම් මෙයා එනවා මෙහෙම. හරි? අනිත් දෙන්න නම් වෙනසක් නෑ නේද? අනිත් දෙන්න නම් වෙනසක් නෑ. ඇයි හේතුව? ඒ දෙන්න වෙනසක් වෙන්න විදියක් නෑ නෙවෙයි. ප්ලේන් එකේ ප්‍රවේගය අපි දිශාව දන්නේ නැති හින්දා වෘත්තයෙන් ලකුණු කරගන්නේ. සුළඟ ප්‍රවේගය නම් අර පැත්තට නේද? හරි. C ඉඳන් D ට ගත්තොත් C ඉඳන් D ට ගත්තොත් මොකද වෙන්නේ? එතන ඊට මදි වෙයි. හරි මම ගන්න මේකට. C ඉඳන් D ට ගත්තොත් බලන්න
C දන්නේ මේ පැත්තට. එහෙනම් පොළොවට සාපේක්ෂව ප්ලේන් එකේ ප්‍රවේගය තියෙන්නේ මේ පැත්තටනේ. අනිත් දෙන්න වෙනසක් නැහැ. හරි. D ඉඳන් ඊට ගත්තොත් එහෙම D ඉඳන් ඊට ගත්තොත් එහෙම පොළොවට සාපේක්ෂව ප්ලේන් එකේ ප්‍රවේගය තියෙනවනේ පල්ලෙහාට. හරි. ඔන්න කතාව හරි. දත්ත ටික දාගත්තා ගමන් මාර්ග චලිත ගමන් මාර්ග හතරට අදාළව දත්ත ටික දාගන්න. හරි. මේක ළඟ කාලෙකුත් අහනවා. හරි. කාලෙකුත් අහනින් දා මම මෙතන දාගන්න මේ T1 කාලය, මෙයා T2 කාලය, මෙයා T3 කාලය, මෙයා T4 කාලය. හරි. කාලය හොයාගන්න නම් අපි මුලින්ම මොකද කරන්න ඕන? මේ දිග නම් දීලා ඇති. හරි. ගුවන්තර බෝල් දෙක දීලා දෙනවනේ. පාදයේ දිගේ A කියලා දීලා දෙනවනේ. මේ පාදයක දිගේ A ළඟ. හරි. මේ හතර සමානයි. පාදයක දිගේ එහෙනම් දිග දන්නවා. නැත්නම් ගුවන් පතේ දන්නවා අපි. අපිට ඕනේ ප්‍රවේගය හොයාගත්තා නම් හරිනේ. A ඉඳන් B ට යන්න ගතවන ප්‍රවේගය. ප්‍රවේගය හොයාගත්තා නම් දුර දන්නවා. දුරෙන් ප්‍රවේගය බෙදලා අපිට කාලය හොයාගන්න පුළුවන්. හරි. අපි දැන් මෙයාව අපේ ප්‍රවේග මූලධර්ම ලියලා තියෙන්නේ. මෙයාට දාලා මොකද අපි කරන්නේ? අපි අර වෘත්ත ක්‍රමය පාවිච්චි කරලා නැත්නම් වෘත්ත ක්‍රමය නෙමෙයි අපි වෘත්තයක් ඇතුළේ මේක අඳින්නේ මොකද මේ වෘත්තය පාවිච්චි කරලානේ මෙයාගේ ප්‍රවේගය u කියලා අපි කිව්වේ. හරි. වෘත්තය පාවිච්චි කළා මෙන්න මේ ප්‍රවේග මූලධර්ම මේ ප්‍රවේග මූලධර්මයෙන් එන ත්‍රිකෝණ හතරම එකම සටහනේ අද. හරි. හරි. මෙතනින් තමයි මට ස්පෙෂල් දෙයක් කියලා දෙන්න ඕනේ. මොකක්ද දන්නවද? මේ හැමතැනදීම ප්‍රවේග ත්‍රිකෝණයක් ඇඳෙන්නේ නැහැ. සමහර තැන්වලදී ප්‍රවේග සරල රේඛාවක් ඇඳෙන්නත් පුළුවන්. හරි. මොකක්ද ප්‍රවේග සරල රේඛාවක් කියන්නේ? මේවා. දැන් මේවා මෙතනදී බලන්න ඕනේ. පොළොවට සාපේක්ෂව ප්ලේන් එකේ ප්‍රවේගය තියෙන්නේ මේ පැත්තට. හරි. මොකද මේ සම්ප්‍රයුක්ත ප්‍රවේගය තියෙන්නේ තිරස්ස. මෙතනත් තියෙන්නේ තිරස්ස. හරි. හිතන්නකො මේ u කියන එක්කෙනා දැන් මේ u කියන එක්කෙනාගේ දිශාව මන් දන්නේ නැහැ. එතකොට මේ u කියන එක්කෙනත් සම්ප්‍රයුක්ත ප්‍රවේගයේ තිරස්ස තියෙන්න නම් මේ u කියන එක්කෙනත් කොයි පැත්තටද තියෙන්නේ? හරි. u කියන එක්කෙනා ආනත බලයක් වුණොත් තමයි විභේදනයේදී මේ පැත්තටයි තිරස්සයි විභේදන බල දෙකක් යනවනේ. එතකොට තිරස්ස බලයකුත් වෙනවා. u කියන එක්කෙනා ආනත බලයක් වුණොත් සම්ප්‍රයුක්ත ප්‍රවේගයට ආනත සංයෝජකයක් වෙනවා. හරි. එයාට ආනතව තමයි එන්නේ තිරස්ස වෙන්න විදියක් නැහැ නේ. ඇයි මේ තිරස් එක්කෙනා කැපිලා යන්න කොහෙවත් තමයි බලයක් නැහැ. හරි. ඒතර මේ u කෙනෙක් කෙනා තනිවම තිරස් එක්කෙනෙක් වුණොත් තමයි තිරස් දෙන්නෙක් එකතු වෙලා සම්ප්‍රයුක්ත ප්‍රවේගය තිරස් කෙනෙක් වෙන්න. හරි. මේ u කෙනෙක් කෙනා එක්ක මේ පැත්තට එන්න පුළුවන්. නැත්නම් මේ පැත්තට එන්න පුළුවන් නේ. එක්ක මේ පැත්තට එක්ක මේ පැත්තට අපි දන්නේ. හරි. අපි ඒක අර ප්‍රවේග ත්‍රිකෝණය ඇඳලා බලමු කොහොමද ගන්න කියලා. හරි. ඔන්න මම ලස්සන වෘත්තයක් හදිනවා. හරි. මේක අපි මෙයා ලකුණු කරගමු. ශීර්ෂය කේන්ද්‍රය ලකුණු කරගමු. හරි. දැන් මට කියන්න ළමයි මෙන්න මේ සටහන A ඉඳන් B ට චලිත මේක ලකුණු කරගන්නේ කොහොමද? හරි. බලන්න. V කියන එක්කෙනා දන්නවා. හරි. V කියන එක්කෙනා දන්නවා. එයා තිරස්ස මේ පැත්තට තියෙන්නේ. U දන්නේ නැහැ. හැබැයි U කියන එක්කෙනා අරය. මෙන්න මේ වෘත්තයේ අරය වෙන විදිහට තමයි U වෙනන්නේ. මේ වෘත්තයේ අරය විදිහෙන් අපි U ගත්තා තමයි. හරි. ඒතර මේ වෘත්තයේ අරය U වෙන විදිහට තමයි එන්නේ. හරි. හරි. එතකොට මෙන්න මේ මොකද්ද? අපි සම්ප්‍රයුක්ත ප්‍රවේගයක් තියෙනවා. හරි. බලන්න දැන් මෙතනදී මම මෙහෙම එක්කෙනෙක් ගත්තොත් මෙහෙම එක්කෙනෙක් ගත්තොත් එහෙම බලන්න. හරි. මම U මෙන්න මෙතනින් පටන් ගන්නවා. හරි. U මෙතනින් පටන් ගන්නවා. sorry U නේ V. V මෙතනින් පටන් ගන්නවා. හරි. අපි සම්ප්‍රයුක්ත ප්‍රවේගය කොහොමද අපි මේ ප්‍රවේගයට කරන මූලධර්ම ඇඳින්නම එක්කෙනෙක් දැනගෙන එයා ඇඳලා එයා ඉවරන තැනින් අනිත් එක්කෙනා ඇඳම මේ පටන් ගන්න එක්කෙනයි අවසාන එක්කෙනයි අතර ඇඳෙන මොකෙන්ද? ඇඳෙන තනි දේශිකෙන් තමයි සම්ප්‍රයුක්ත වෙන්නේ. හරි. එහෙනම් මෙතන විදියට ඔන්න මම V වැන්ද. අනිත් දේශිකේ කවුද අපි U. ඒතර මෙයා කොයි පැත්තටද එන්නේ? මෙයා මෙතනින් ඇඳලා මෙයා ඉවරන තැනින් තමයි U ඇඳ ගන්න ඕනේ. ඒතර U මෙයාගේ අරය විදිහට වෙන්නේ. U අරය විදිහට ඉන්නවා නම් එයා මෙතනින් ඇඳෙන්න බෑනේ ළමයි නේ. U අරය වගේ ඉන්නවනේ. එයා මෙතනින් ඇඳෙන්න බෑනේ. අනිවාර්යෙන් මෙතනින්ම නැදෙන්න ඕනේ. එහෙනම් මේ V කෙනෙක් කෙනා මෙතන නෙමෙයිනේ හරිතන එන්න ඕනේ. මේ V කෙනෙක් කෙනා හරිතන එන්න ඕනේ කොතනද? V කෙනෙක් කෙනා කේන්ද්‍රයෙන් යනවා නෙමෙයි කේන්ද්‍රයට එනවා වගේ ඇඳ ගන්නයි ඕනේ. හරි. ඔන්න V කෙනෙක් කෙනා කේන්ද්‍රයට එනවා වගේ ඇඳගත්තා. ඊට පස්සේ අපේ U කෙනෙක් කෙනා මෙන්න ඉවරන තැනින්. නැත්තම් එයා කේන්ද්‍රයෙන් අනිවාර්යෙන් පටන් ගන්නත් ඕනේ. කේන්ද්‍රයෙන් පටන් ගන්න. හරි. මෙයා ඉවරන තැනින් තමයි අනිත් දේශිකේ පටන් ගන්න ඕනේ. ඊට අමතර කාරණේ මෙයා අපේ අරය. අරය නම් අනිවාර්යෙන් කේන්ද්‍රයෙන් පටන් ගන්නවා. එහෙනම් මෙතනින් මේ උන්න යනවා මේ පැත්තට. ඔන්න U ගියා. හරි. දැන් මොකද වෙන්නේ?
පටන් ගත්ත මෙතනින් ඉවර වුණා මෙතනින්. ආරම්භක තැනයි අවසාන තැනයි අතර තනි දශකයෙන් සම්ප්‍රයුක්ත වෙනවනේ. ඔන්න මෙතනින් නම් මෙතෙන්ට ඇදෙන තනි දශකය තමයි මේ තියෙන්නේ. හරි? මේ තියෙන්නේ නම් කවුද අපේ? AB දිශාවට යන සම්ප්‍රයුක්ත දශකය. එහෙනම් මෙයාගේ අපේ දිශාව වෙනවා AB දිශාවට තියෙන ප්‍රවේගය කීයද? v ධන u. හරි? ඔන්න කතාව ඉවරයි. හරි? එහෙනම් මෙතෙන්ට අපි උත්තර එනවා v ධන u. හරිනේ? දැන් BC චලිතය. BC චලිතය මේ පැත්තට යනවා. හරි? BC චලිතය මේ පැත්තට යනවා. හරි? එහෙනම් මට කියන්න V වැඳලා තියෙන already. හරි? ප්‍රශ්නයක් නැහැ V වැඳලා තියෙන. හරි? V වැඳලා තියෙනවා නම් එකම ප්‍රවේගයෙන් ළමයි යන්නේ. පොළොවට සාපේක්ෂ සුළඟ ප්‍රවේගය වෙනසක් වෙන්නේ නැහැ. AB දිශාවනේ තියෙන තිරස්ස. V තියෙනවා. හරි? දැන් මට කියන්න මේකේ V තියෙනවා. එහෙනම් මේ ඉවර වෙන තැනින් තමයි ඊළඟ දෛශිකය ඇදෙන්න ඕනේ. එයා අනිවාර්යයෙන්ම අරය වෙන්න ඕනේ. අපේ u. හරි? v දන්නේ එක්ක නැන්ද? ඊට පස්සේ u අනිවාර්යෙන් මේ කේන්ද්‍රයෙන් තමයි පටන් ගන්න ඕනේ. කියන්නේ මෙයා ඇඳලා ඉවර වෙන තැනින් තමයි u ඇඳ ගන්න ඕනේ. මේ සම්ප්‍රයුක්ත දෛශිකය දෙන්න ඕනද? පළවෙනි දෛශිකයේ ආරම්භක ස්ථානයේ අවසාන දෛශිකයේ අවසාන දෙවෙනි දෛශිකයේ අවසාන ලක්ෂයත් අතර ඇඳෙන තනි දෛශිකයෙන් තමයි සම්ප්‍රයුක්ත දෛශිකය ඇඳෙන්නේ. එහෙනම් මෙතනයි අපි මෙතනින් මෙයාට තිරස් රේඛාවක් ගහමු. මෙතනින් තිරස් රේඛාවක් ගහමු. හරි? කොහොමද කියන්නේ යන්නේද? හරි? එහෙනම් මේ තමයි සම්ප්‍රයුක්ත දෛශිකය අඳගත්තා. එහෙනම් මොකද වෙන්නේ? ආරම්භක දෛශිකයේ ගියා v. එතනින් මෙහෙට u ඇඳගත්තා හරිය නේද? එතනින් මෙහෙට u ඇඳගත්තා හරිය නේද? එතකොට අපිට ලස්සනට මොකද වෙන්නේ? ඔන්න v ඇඳ එතනින් u ඇඳ සම්ප්‍රයුක්ත දෛශිකයේ ස්ථිරස්ත වෙන්නේ. හරි? මම මෙයාව දන්නේ නැති නිසා තමයි මේ සම්ප්‍රයුක්ත දෛශික හරියට මේ දිශාව දන්නේ නිසා එයාව ඇඳ. ඇයි ආරම්භක දෛශිකයේ ආරම්භක ලක්ෂයයි මෙයා ස්ථිරස්ස තියෙන ස්ථිරස්ත දෛශිකයක් හඳගත්තා. අනිවාර්යෙන් මෙයා වෘත්තයේ පරිධියෙන් ඉවර වෙන්නේ නේ. හරි? ඒතර මෙයා මෙතන ඉඳන් කේන්ද්‍රයෙන් පටන් ගන්න ඕනේ u. දන්නේ නැති එක්කෙනා මේ දෙන්න යා කරලා ඇඳ. හරි? ඔන්න BC එක්කෙනාත් ඉවරයි. හරි? CD කියන්නේ මොකද? CD මේ පැත්තට. CD මේ පැත්තට. CD මේ පැත්තට මොකද කරන්නේ? V වැදලා තියෙන්නේ. හරි? V වැදලා තියෙන්නේ. එහෙනම් මේ සම්ප්‍රයුක්ත දෛශික තියෙනුනේ මේ පැත්තට. සම්ප්‍රයුක්ත දෛශික තියෙනුනේ මේ පැත්තට. ඒ කියන්නේ මොකක්ද? පටන් ගන්න එක්කෙනයි අවසාන එක්කෙනා අතර ඇඳෙන තනි දෛශිකය තමයි සම්ප්‍රයුක්ත දෛශිකය කියන්නේ. එහෙනම් පටන් ගන්න මෙතනින් මේ පැත්තට මම මේ රේඛාව දික් කරනවා. හරි? ඔන්න පටන් ගන්න එක්කෙනයි අවසාන ලක්ෂය අතර අපේ සම්ප්‍රයුක්ත දෛශිකය ඇඳා. එහෙනම් v කෙනෙක් කෙනා කොතන තියෙනවද? sorry v නෙවෙයි u කෙනෙක් කෙනා කොතන තියෙනවද මේ? මෙතන ඉඳන් v පටන් ගත්ත මෙහෙට ඇඳා. u කෙනෙක් කෙනා මෙතන ඉඳන් අරයක් නේ. u කෙනෙක් කෙනා මේ පැත්තට. මෙතන ඉඳන් මේ පැත්තට තමයි u. u කෙනෙක් කෙනා අරේ මේ පැත්තට v ඇඳා. u කෙනෙක් කෙනා මේ පැත්තට. හේතුව මොකක්ද? සම්ප්‍රයුක්ත දෛශිකය තියෙන්නේ මේ පැත්තට. සම්ප්‍රයුක්ත දෛශිකය තියෙන්නේ ආරම්භක දෛශිකයේ ආරම්භ ලක්ෂයයි දෙවෙනි දෛශිකයේ අවසාන ලක්ෂය තන තනි දෛශිකයේ. එහෙනම් මෙයා මේ පැත්තට ඇඳා. මෙතන ඉඳන් u ඇඳ මේ පැත්තට. නේ? u මෙච්චර. හරියන වරයක් නේ. එහෙනම් මේ කැලල කොච්චරද? මේ කැලල v ඍණ u. අයි මේ කැලල sorry u ඍණ v නේ. u ඍණ v. u ඍණ v. හරි සරලයි නේ. මේ කැලල u මේ කැලල v. එහෙනම් මෙයා u ඍණ v. හරි. එහෙනම් d ඒ දෛශිකය ගන්න ඕනේ. d බලන්න. එයා ඉන්නේ පල්ලෙහාට. මෙතන පටන් ගන්න එක්කෙනාගෙන් අපි දන්න සම්ප්‍රයුක්ත දෛශිකය දන්නේ නැන්ද? මෙයාම පල්ලෙහාට මම දික් කළා. මෙයාම පල්ලෙහාට දික් කළා. හරි. මෙයාම පල්ලෙහාට දික් කළා. දැන් මොකද කරන්නේ? v ඉන්නවා. එහෙනම් මෙයාගේ ඉවර වෙන තැනින් තමයි u වැදෙන්න ඕනේ. නේ? u යාකල. සර්. u යාකල. හරි. ඔන්න අපේ ප්‍රවේග ත්‍රිකෝණය. හරි? ප්‍රවේග ත්‍රිකෝණය අපි ඇඳලා ඉවරයි. දැන් මේ හතරට අපි සම්ප්‍රයුක්ත ප්‍රවේගවල අගයන් හොයාගත්තා නම් අපිට දිග දන්නවා නැත්නම් ගුවන් පතේ තියෙන දුර දන්නවා. සම්ප්‍රයුක්ත ප්‍රවේගය හොයාගත්තා නම් මොකද ගන්න පුළුවන්? දුරෙන් ප්‍රවේගය බෙදලා අදාළ කාලය හොයාගන්න පුළුවන්. හරි. මම t1 හොයන්න. a and b ට a ඉඳන් b යන t1. කොහොමද ගන්න? දුර කොච්චරද? දුර a. දුර වෙනසක් වෙන්නේ නැහැ ළමයි. එහෙනම්
එයාගේ සංප්‍රයුක්ත ප්‍රවේගය කොච්චරද? මේ සංප්‍රයුක්ත ප්‍රවේගය A ඉඳන් D ට වේදනය උනේ. හරිම සරලයි. T2 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 කියන්නේ මෙන්න මේකයි. T2 හරි T2 මේකේ සංප්‍රයුක්ත ප්‍රවේගය මෙන්න මෙයා. මෙයා හොයන්න පුළුවන් කොහොමද? මේ කෑල්ල V මේ කෑල්ල U ත්‍රිජ්‍යකෝණයට කොණයක් තියෙන. එහෙනම් කවුද? U ගෙන් අඩු ගන්න ඕනේ V නේ. U වර්ගයෙන් අඩු ගන්න ඕනේ V වර්ගය. T3 කියන්නේ C ඉඳන් D ට. T3 කියන්නේ කවුද? මෙන්න මෙයානේ. එහෙනම් U ඍණ V. T4 කොහමද? නේ T4 කියන්නේ D ඉඳන් E ට. එහෙනම් මෙන්න මේ කෑල්ලනේ. මේ කෑල්ල කොහොමද ගන්නෙ? U වර්ගයෙන් V වර්ගයේ වර්ගමූල. එහෙනම් සම්පූර්ණ කාලය කොච්චරද? මේ හතරේ එකතු කරන්නේ. T1 දන්න T1 T2 T3 T4 ඒ කාල හතර එකතු කරන්නේ ළමයි සම්පූර්ණ වටයක් යන ගත වන කාලේ. එහෙනම් මේ කාල හතරේ එකතු කරනවා. ඔන්න ඔහමයි ඔය ගාන හද. හරි හරිම සරල ගානක් වෙනවා.